බොරතෙල් කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ වාහන වලට ගහන ඉන්ධන ගැන විතරයි නේද? හැබැයි ඇත්තටම අපේ දවසේ වැඩ කටයුතු වලදී බොරතෙල් කියන දේ ඊට වඩා කොච්චරනම් ලොකු කාර්යභාරයක් කරනවද කියලා දැනගත්තොත් පුදුම හිතෙයි. ඉතින් අපි මේ විග්‍රහයෙන් බලමු බොරතෙල් වල අර සැඟවුණු කතාව මොකක්ද කියලා. ඔව් මේ ප්‍රශ්නට උත්තරේ තමයි අපි හිතනවට වඩා අතිශයින්ම විශාල ප්‍රමාණයක්. මේ කතාව ඉවර වෙනකොට හැමෝටම පැහැදිලි වෙයි බොරතෙල් කියන්නේ නිකම් ඉන්ධනයක් විතරක් නෙවෙයි ඊට එහා ගිය දෙයක් කියලා. හරි එහෙනම් අපි අර කලින් අහපු ප්‍රශ්නෙට උත්තර හොයන්න නම් මුලින්ම බලන්න ඕන අමු බොරතෙල් බැරල් එකකින් ඇත්තටම මොනවද හදන්නේ කියන එක. අපි එතනින්ම පටන් ගමු. ඔව් අමුතෙල් ඒගලන්නේ බොරතෙල් අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල් බවට පත් කරන පළවෙනිම පියවර තමයි පිරිපහදුව. හැමදේම පටන් ගන්නෙ මෙන්න මෙතනින්. හිතාගන්නකො මේක හරියට බොරතෙල්ලක එක උෂ්ණත්වය වලින් උයනවා වගේ වැඩක් කියලා. මුලින්ම බොරතෙල් අධික උෂ්ණත්වයකට රත් කරලා වාෂ්පයක් හදා ගන්නවා. ඊට පස්සේ මේ උණුසුම් වාෂ්පය උස කුළුණක් දිගේ උඩට යනවා. එහෙම උඩට යද්දී එක මට්ටම් වලදී ඒක සිසිල් වෙලා එක වර්ගයේ ද්‍රව බවට පත් වෙනවා. අන්න ඒ විදිහට තමයි මේ එක නිෂ්පාදනය වෙනම වෙන් කරලා එකතු කරගන්නේ. හරි දැන් අපි කතා කරමු පිරිපහදුවෙන් ලැබෙන හැමෝම දන්න වඩාත්ම ප්‍රසිද්ධ නිෂ්පාදනය ගැන. ඒ තමයි අපේ මුළු ලෝකෙම දුවවන ඉන්ධන වර්ග. ඔව් බොරතෙල් කියවම අපිට එකපාරටම මතක් වෙන්නේ මේ ටික තමයි. කාර් වෑන් වගේ වාහන වලට ගහන පෙට්‍රල්, ඊට පස්සේ බස් ලොරි වගේ බර වාහන වලට පාවිච්චි කරන ඩීසල්, ගෙදර දොරේ වැඩවලට ගන්න භූමි තෙල් සහ අපි උයන්න පාවිච්චි කරන ගෑස්, ඒ කියන්නේ LPG එක. මේ ටික තමයි කතාවේ හැමෝම දන්න කොටස. ඉතින් ඉන්ධන ගැන අපි හැමෝම දන්නා. ඒත් මේ පිරිපහදු ක්‍රියාවලියේදී හැදෙන අනිත් දේවල් ගැන මොකද හිතන්නේ? ඇත්තටම කතාවේ වඩාත්ම පුදුම හිතෙන රසවත්ම කොටස පටන් ගන්නෙ මෙන්න මෙතනින්. දැන් තමයි අපි කතා කරන්න යන්නේ බොරතෙල් වලින් ඉන්ධන වලට අමතරව ලැබෙන සමහර විට අපි කවදාවත් හිතලවත් නැතිතරම් පුළුල් පරාසයකේ තියෙන අනිත් නිෂ්පාදන ගැන. මේකට කියන්නේ නැප්තා. මතක තියාගන්න නැප්තා කියන්නේ පිරිපහදුවේදී ලැබෙන හරිම වැදගත් අමුද්‍රව්‍යයක්. මේක තමයි ඇත්තකම අපේ එදිනදා ජීවිතයේ තියෙන අතිවිශාල නිෂ්පාදන ලෝකයකට දොර අරින යතුර වගේ. බලන්න මේ සම්බන්ධය කොච්චර පුදුමද කියලා. අර අපි කිව්ව නැප්තා කියන අමුද්‍රව්‍යයෙන් තමයි අපි වතුර බොන ප්ලාස්ටික් බෝතල්, අපි අඳින නයිලොන්, පොලියස්ටර් ඇඳුම්, ගෙදර පාවිච්චි කරන සබන් සහ ඩිටර්ජන්ට් විතරක් නෙවෙයි කෘෂි කර්මාන්තයට ගන්න කෘමිනාශක පවා හදන්නේ. දැන් හිතා ගන්න පුරවන්ද බොරතෙල් කියන දේ අපේ ජීවිතවලට කොයිතරම් ගැඹුරින් සම්බන්ධ වෙලාද කියලා. ඒ විතරක් නෙමෙයි. තවත් දේවල් තියෙනවා. වාහන, මැෂින්, සුමුටුව වැඩ කරන්න අවශ්‍ය ලිහිසි තෙල්, ඒ කියන්නේ ග්‍රීස්, ඔයිල් වර්ග. අපි පත්තු කරන ඉටිපන්දම් හදන පැරෆින් ඉටි, පාරවල් අතරන තාර. විතරක් නෙමෙයි. පොහොර වගේ දේවල් හදන සල්ෆර් පවා මේ පිරිපහදුවේදී ලැබෙන හරිම වටිනා අතුරු නිෂ්පාදන. හරි. දැන් අපි මේ භාණ්ඩ වලින් පොඩ්ඩක් අයින් වෙලා මේ සම්පූර්ණ පිරිපහදු ක්‍රියාවලිය පිටිපස්සේ තියෙන විශාල ආර්ථික වටිනාකම ගැන කතා කරමු. මෙතන තියෙන්නේ හරිම සරල ඒත් වැදගත් ආර්ථික කාරණයක්. බලන්න එක පැත්තකින් රටකට පුරවන කෙලින්ම පිට රටින් පෙට්‍රල්, ඩීසල් වගේ හදපු ඉන්ධන ගින්. හැබැයි ඒකට විශාල විදේශ විනිමයක් වැය වෙනවා. අනිත් පැත්තෙන් අමු බොරතෙල් ගෙනල්ලා තමන්ගේම රටේ පිරිපහදු කරනවා නම් ඒ විදේශ විනිමය ගොඩක් ඉතුරු කරගන්න පුරුවන්. ඒ විතරක් නෙවෙයි. අර අපි කලින් කතා කරපු වටිනා අතිරු නිෂ්පාදන විකුණලා අමතර ආදායමක් උපයන්නත් අවස්ථාව ලැබෙනවා. හොඳයි. මේ හැමදේම එක්ක අපි මේ විග්‍රහය අවසන් කරන්න කලින් එක මොහොතක් නතර වෙලා හිතමු. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්න ගැන පොඩ්ඩක් හිතන්න. එකපාරටම ලෝකෙන් බොරතෙල් නැති වුණොත් නතර වෙන්නේ වාහන දුවන එක විතරක් නෙමෙයි. අපේ වටේ තියෙන අපි හැමදාම පාවිච්චි කරන තවත් මොනතරම් දේවල් නැති වෙලා යයිද? ඉතින් ඉන්ධනයක් කියන සරණ අදහසින් එහාට ගිහින් නූතන ලෝකයේ ගොඩනැගිලා තියෙන මූලිකම අමුද්‍රව්‍යයක් විදියට බොරතෙල් දිහා බලන්න මේ ප්‍රශ්නේ හොඳ අවස්ථාවක්.